හලෝ කට්ටිය කොහමද? අද අපි හදන්න යන්නේ බිත්තර වලින් සුපිරි ස්නැක් එක. කාලා බලමු බිත්තර ස්නැක්. ඉස්සලාම අපි ගත්ත බිත්තර ටික තඹ ගන්න ඕනේ. දැන් මං කැරියෙන් ඉන්නේ. ඒක ඔයාලට පේනවා මට පිටව දැක්කම ඇස් පේනවනේ. ඉතින් මම මේක තඹගෙන ඇවිල්ලා දින්නේ බිත්තරේ ගෙදරින් ඉඳන්. ඉතින් ඔයාලට පුළුවන් තැන ඉඳන් තඹ ගන්න. හරි. දැන් ඉතින් අපි තඹ ගත්ත බිත්තරේ මෙන්න එහෙම කළු ටික අරගන්න. හරිද? මෙන්න මෙහෙම තඹගත් පසු කට්ට අරගන්න. ඊට පස්සේ අපි මේක තඹගත්ත බිත්තරේ හරි හතරට කපා ගන්න ඕනේ. මෙන්න මෙහෙම. කැපෙන පීයක් ගන්න ඕනේ. මෙන්න මෙහෙම කපා ගන්න. කපාගත්ත බිත්තර කෑල්ල ඔබා ගන්න මික්සර් එක හදා ගන්න පාන් පිටි මිරිස් කුඩුයි කහ කුඩුයි ලුණු කුඩුයි ඕන. හරි කට්ටිය මේක හදන විදිය බලා ගන්න. හරි මට ආයෙ ඇඟිල්ලෙන් යන කියන්න තියන්න එපා. දැන් ඉතින් තියෙන්නේ මේක දෙකේ දාගෙන කවලම් කරගන්න. මෙන්න මෙහෙම කවලම් කරගන්න. ඔන්න ඔම් බලාගෙන මෙන්න එහෙම කවලම් කරගන්න. ප්‍රශ්න තියෙනවද? නෑනේ. තියාගන්න එපා. හරි දැන් අපි ඔක්කොම හදාගෙන ඉවරයි. කපාගත්ත බිත්තර කෑල්ල මෙහෙම ගත්තා. මේකේ මෙන්න මෙහෙම කවලම් කරගත්තා. හරිද? ඊට පස්සේ බිස්කට් කුඩු ගන්න ඕනේ. හරි. ඔයාලා ඕනේ කුඩුවක් ගන්න. මට ඒක අදාළ නෑ. ඊට පස්සේ මෙන්න එහෙම තවර ගත්තා. ඊට පස්සේ ආයි මේක එබුවා. හරිද? ඊට පස්සේ ආයි මේක එබුවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන මේක තෙලේ දාලා බැද ගන්න. හරි ඕකේ ගයිස්. දැන් ඉතින් අපි ඔක්කොම ඇට්‍රික් කරගෙන ඉවරයි. බිත්තරේ පොඟ ගත්තා. දැන් යන් අපි මේක බැද ගන්න. ඒකට ගෙදර යන්න ඕන. යා. මේක අපි බැද ගත්තා. හරිද? පේනවනේ ඉතින් සුපිරියට තියෙන රප්ත තප්ත පාරට මේක ඉතින් ක්‍රිස්පි රාහට තමයි තියෙන්නේ. සරබර චරබර ගා සද්දෙන ඉතින් හැබැයි ඉතින් බැදගත්ත ගමන් කන්න ඕනේ. පස්සේ දීලා ඉතින් වදන්නම් දෙන්න එපා. හරි දැන් අපි කාලා බලමු කොහොමද තත්ත්වය කියලා මේක. ෂෙෆ්ද? නයිස් හොඳේ. නයිස්. ඉතින් මම බිත්තර හදාගත්තා. මම දැන් ප්ලේන් ටිකක් ගහන්න යනවා. ඔයාලා හදාගන්නවා නම් හදාගන්න. මට ඇඟිල්ලෙන් යනන කියන්න තියන්න එපා. අඩෝ සබා